හායි ඔගලන් හැමෝටම කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද දෙසැම්බර් 29 සඳුදා. ඉතින් අද මං කොහොමද මේ දවස ගෙවුවේ කියලා බලමු. මං දැන් මේ උදේ ලෑස්ති වෙලා වැඩට යන ගමන් හස්බන්ඩ් මාව ඩ්‍රොප් කරන්න යනවා. දැන් මම ඔෆිස් එකේ වැඩ පටන් ගන්න තමයි හදන්නේ. උදේම එමර්ජන්සි වැඩ වගේක් තිබුණා. මුලින්ම ඒ ටික ඉවර කරා. හදිස්සියම වැඩ ටිකත් ඉවර කරලා මම දැන් මගේ කොෆි එක හදාගත්තා. දැන් මම ආයේ මගේ දවස් ඉතුරු වැඩ ටික පටන් ගත්තා. මේ තමයි අද මගේ ලන්ච් එක. මං කෑම ගෙදරින් අරගෙන ආවේ. හවස් වෙලා පොඩීවට වගේ වැස්සක් ගියා. හැබැයි ලොකුවට නම් වැස්සේ නෑ. විනාඩි 5ක් වගේ වැහලා නතර වුණා. දැන් වෙලාව හවස 5:30ට වගේ. මං ඕෆ් වෙලා ගෙදර යන ගමන්. මේ පේනවනේ මට වැඩ ඇරලා ගෙදර ආවම කරන්න තියෙන පළවෙනි වැඩේ තමයි මේ. මෙයාව චුට්ටක් ළඟ තියාගෙන ඉන්නම ඕනේ. ක්ලවුඩිත් එක්ක ටිකක් වෙලා ඉඳලා ගෙදර ඉතුරු වැඩත් ඉවර කළා. දැන් අපිට රැට කෑම හැදුවා. ලොකු දෙයක් හැදුව නැහැ. පරිප්පුයි කෙසෙමුවයි හදලා චිකන් ෆ්‍රයි කරලා බත් දෙව්වා. මේ ඊළඟ දවස උදේ, ඒ කියන්නේ දෙසැම්බර් 30 අඟහරුවාදා උදේ. අදත් උදේම මම ලෑස්ති වුණා වැඩට යන්න. ඉතින් අදත් හස්බන්ඩ් මාව ඩ්‍රොප් කරන්න යන්න හදන්නේ. උදේම තිබුණේ හරිම ස්ට්‍රෙස්ෆුල් වැඩ වගේක්. ඉතින් මම ඒ ටික කරන්න පටන් ගත්තා. දැන් මම මගේ කොෆි එක හදාගන්න තමයි යන්නේ. නෙස්කැෆේ වලට කොෆි මේට් දාලා ඒකට හොට් වෝටර් එකතු කරනවා. මම සුගර් ඇඩ් කරන්නේ නැහැ. මං ටිකක් විතර ඇඩික්ටඩ් මගේ කොෆි එකට. මන් දන්න ඔය එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි කියලා. ඒ වුණාට මට කොෆි එක නැති වුණොත් ටිකක් අවුල් වගේ දවසම. කොෆි එකත් හදාගෙන කොෆි එක බොන ගමන්ම මං ආපහු මගේ වැඩ ටික පටන් ගත්තා. මන් දැන් ලන්ච් ගන්න හදන්නේ. ලන්ච් එකට කියලා විශේෂයෙන් මොකුත් අරගෙන ආවේ නැහැ. කලින් දවසේ ඩිනර් එකට ගත්ත දේවල් වලින්ම ලන්ච් එකටත් අරගෙන ආවා.
දැන් වෙලාව හවස 5:45ට වගේ. මම දැන් ඕෆ් වෙලා යන ගමන් ඉන්නේ. මේ වෙලාව හරිම සීතලයි හුළඟයි වහින්න වගේ. ඉතින් ලංකාවේ ඉන්නා වගේ ෆීලින් එකක් තමයි තිබුණේ. මේ වගේ වෙලාවට එළියට වෙලා ඉන්න හරිම ආස හිතෙනවා. හුළඟ ගොඩාක් සීතලයි හරිම සනීපයි. මොකද අපිට සමර් සීසන් එක පටන් ගත්තාම මෙහෙම එළියේ ඉන්න බෑනේ. ගොඩක් රස්නේනේ. ඔන්න අදත් ආව ගමම්ම ක්ලව්ඩි මාව අල්ලගත්තා. ඉතින් එයා ළඟට වෙලා ටිකක් වෙලා ඉඳලා මං මගේ ඉතුරු වැඩ ටික පටන් ගත්තා. දැන් මම මට බොන්න නෙස්ට මෝල්ට් එකක් හදාගත්තා. හැමදාම නම් එහෙම බොන්න නැහැ. අද එළිය හුඟක් සීතලයිනේ. ඒ නිසා මට බොන්න හිතුණා. මං අද ගොඩක් සිම්පල් විදිහට තමයි කෑම හදාගත්තේ. පරිප්පු කිරටු උයලා, මාළු උයලා, බත් ඉව්වා. ඊළඟට කේක් එකක් හදන්න මම බැටර් එක හදාගත්තා. දැන් නම් කේක් එකත් හදාගෙන ඉවරයි. බලන්නකෝ ලස්සනයිද කියලා. මේ වීඩියෝ එක ඔයාලා දකින්නේ දෙසැම්බර් 31. ඒ කියන්නේ අවුරුද්දේ අන්තිම දවස. 2025 අවුරුද්දත් ඉවරයි. මේ අවුරුද්දේ ඔයාලා හිතපු දේවල් වෙන්න ඇති, නොවෙන්න ඇති. ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඇති, නැති වෙන්න ඇති. හොඳ දේවල් වගේම නරක දේවලුත් වෙන්න ඇති. ඒ මොන දේ වුණත් 2025 කියන්නේ අපිට ජීවිතේ ගොඩාක් දේවල් උගන්වපු, ගොඩාක් අත්දැකීම් ලබා දීපු අවුරුද්දක්. ඉතින් හෙටින් පටන් ගන්න 2026 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ කියලා අපි දෙන්නම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අලුත් අවුරුද්දේ අලුත් වීඩියෝ එකක් එක්ක ආපහු එන්න. එහෙනම් මේ වීඩියෝ එක ගැනත් ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි බයි.